ඔයාදන්නවද මේ ලෝකෙ වැඩිපුරම තෙල් පරිභෝජනය කරන රට මොකක්ද කියලා? මේ ලෝකෙ වැඩිපුරම තෙල් පරිභෝජනය කරන රට තමයි US කියන්නේ. ඉතින් මේ ඇමරිකාවට වැඩිපුරම crude oil import කරන රට තමයි කැනඩාව කියන්නේ. හොඳම දේ තමයි මේ ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට ඇවිල්ලා පනව බදුත් එක්ක මේ කැනේඩියන් ඩොලර් එකට මෙන්න මෙතනදී ඉෆෙක්ට් එකක් වුණා. එක පැත්තෙන් කැනේඩියන් ඩොලර් එක වීක් වෙන්න පටන් ගන්නවා. මෙයාලගේ ඇණවුම් ප්‍රමාණය අඩු වෙන නිසා. අනිත් පැත්තෙන් crude oil barrel එක price එකත් අඩු වෙන්න ගන්නවා. මෙන්න මේ ඉල්ලුම අඩු වෙන එක නිසා. මොකද බදු වැඩි වෙනවා කියන්නේ එතනදී ඉල්ලුම අඩු වෙනවා කියන එක. ඉතින් මේ බදු වැඩි වීම නිසා ඔයාලට බලා ගන්න පුළුවන් crude oil barrel එක තිබ්බ price එක සාමාන්‍යයෙන් බදු පනවපු දවස් අප්‍රේල් 1 වෙනිදා හෝ 2 වෙනිදා විදිහට ගත්තොත් ඩොලර් 70 ඉඳලා ඩොලර් 55 දක්වා වගේ ඩවුන් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ දෙයට ප්‍රධාන හේතුව තමයි ඇමරිකාවේ ජනාධිපති වෙන ඩොනල්ඩ් ට්‍රම්ප් පනවපු අධික බදු. එතකොට මේ බදු ප්‍රමාණයෙන් දිගින් දිගටම වැඩි වුණොත් තවදුරටත් crude oil down වෙන්න පුළුවන්. එහෙම නැත්නම් WTI sell වෙන්න පුළුවන්. ඉතින් ඔයත් මෙන්න මේ වගේ fundamental knowledge එකගෙන foreign exchange currency market එකේ trade කරන්න කැමති නම් ඔයාලට පුළුවන් අදම අපේ advanced fundamental master class වලට join වෙන්න. ඉතින් තවත් පරක් වෙන්න මොකටද? ඔයගේ තියෙන WhatsApp number එක දැම්ම ගිහින් අපිව contact කරගන්න.